සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. මේ හැමෝටම බලන්න ෂෙයා කරන්න. මේ අනිත් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම මේ කියන්නේ ඉතිහාසයේ විකෘතියක් කරනවා කියලා කියන දවඟක්. ගොඩාක් කියන ඉතිහාසයේ විකෘතියක් කරනවා කියලා. හරි දැන් ඉතිහාසයේ විකෘති වෙනවා නම් මේ නඩු දාන්න පුළුවන්. මේ කියන්නේ දැන් අපි ලංකාවේ බුදුහාඳුරෝ පැත්තේ කියලා දැන් ගොඩක් කියනවනේ. දැන් ඕකට ඉතින් නඩු දාන්න පුළුවන් ඉතිහාසය විකෘති කරනවා කියලා. මොකද නඩු දාන්න නැත්තේ? නඩු දාන්න නැත්තේ මොකද හේතුව? ඒ කියන්නේ මොකක් හරි දෙයක් මෙතන තියෙනවනේ. සත්‍යය. ඒකට එනද කියන්නේ පොඩ්ඩක් මේක මේ බුද්ධියත්මෙන් හිතන්න මේක. පොඩ්ඩක් නුවණින් හිතන්න මේක. මොකද්ද මේ සත්‍ය කියලා? දැන් මේ ඉතිහාසය විකෘතිය මේ ඉතිහාසය විකෘති කරනවා කියලා නඩු දාන්න පුළුවන්. මේ දැන් මේ දාන්න මොකද නඩු දාන්න නැති හේතුව? නඩු දාන්න නැති හේතුව මොකද දැන් මෙතන මේ මොකක් හරි දෙයක් තියෙනවා. ඒක හොඳටම බලන්න. දැන් ඒක ගැන දැන් නඩු දාන්න පුළුවන්. දැන් අලියමග්ග හාමුදුරන්ට නඩු දාන්න පුළුවන්. එතකොට මීනපලා නඩු දාන්නයි කියලා නඩු ගියේ නෑනේ නඩු ආයි මේ වුණානේ. ඔය එතකොට ගොඩක් නඩු දාන්න පුළුවන්. පත්‍යාරච්චිට නඩු දාන්න පුළුවන්. ඔව් ගොඩක් දෙනට නඩු දාන්න පුළුවන්. මොකෝ නඩු දාන්න බැරි. බැරි මොකක් හරි දෙයක් තියෙන හින්දානේ නඩු දාන්න බැරි. මගේ ඩෝප් එකක් තියෙනවා. ඔය ඩෝප් එකට මම සියලු වීඩියෝ දානවා. දැන් මේ දාන ඇත්ත ඉතිහාසෙ මේ බුදුදහමේ ඇත්ත ඉතිහාසය බලන්න කියලා මගේ ඩෝප් එකේ තියෙනවා. මම ඒ ලින්ක් එක දාන්නම් මේ යටින් දාන්නම්. සාබයන්න මම මේ නම්බරේ කියන්නම් 071යි 555යි 64යි 28. නැවතත් කියන්නම් 071යි 555යි 64යි 28. මගේ WhatsApp නම්බරේ මේකට සහභාගී වෙන කෙනෙක් ඉන්නවනම් මේ මට කතා කරන්න. මේ අනිත් එක මෙතන මේ ලොකු මේ කුමන්ත්‍රණයක් තියෙන මෙතන මේ කියන්නේ පුරා ජය කියන්නේ මොකද නඩු දාන්න පුළුවන් උඩ සෑහෙන්න තියෙනවා. දැන් රජගහ නුවර ඉතිහාසයේ තියෙනකොට රජගහ නුවර කියලා අම්පාර තියෙන එක. ඒක සැබෑ ඉතිහාසයේ තියෙනවා. සැබෑ දේවල් තියෙනවා ලංකාවේ. ඔක කියන්නේ මේ සැබෑ කියන්නේ සත්‍යද? දැන් සෙල්ලිපි අවුන ගෞතම සමන කියලා සෙල්ලිපි තියෙනවා. කියන්නේ ඔක්කොම තියෙනවා. ගෞතම කියලා ඇත්තේ නෑ. ඒ සෙල්ලිපි එකම සෙල්ලිපියක් ගෞතම කියලා නෑ. ගෞතම සමන කියලා සෙල්ලිපි අහු වෙනවා. එතකොට බලන්න දැන් ඉතින් මොකද නඩු දාන්න බැරි ඔය හින්දා කියන ඔය දැන් නඩු දැම්මොත් දැන් ඔය ඉදිරිපත් වෙනවා නඩු වලට ඔය ඉතින් ඉදිරිපත් වෙනවා සෙල්ලිපි. ඒකින්ද මොකද නෑ මේකේ නඩු දාන්න නෑ එක පැත්තක් මේක හරි ගස්සන්නේ නෑ. මොන කියන්නේ කාටවත් මේක උමනාවක් නෑ මේ හරි ගස්සන්න. ඒක තමයි සත්‍යය. නැත්නම් මේ මොකද ගැණින් කරන්න ස්ථාන තියෙනවා ගැණින් කරන්න අදරක් ගැණින් කරලා නෑනේ. ඒ නැති ස්ථාන තියෙනවනේ. ඒවා මොකක් ගැණින් කරලා නැත්තේ ඒවා මොකක් කරේ දෙයක් තියෙන හින්දානේ. ඒක තමයි මේ සබා සත්‍යය. හැබැයි ඉතිහාසය මේ නිවැරදි කරන්න මේ උමනාවක් නැහැ බාලගන්න. ඒක තමයි මේ ජනාධිපති දැන් මේ ඉන්න අරුණ කුමාර ජනාධිපතිතුමා මේ ටික සහභාගී වෙලා කරයි දන්නේ නැහැ. ඉතින් ඒකත් ඉතින් බලමු අපි එයා හරි ගස්සයිද කියලා. බෞද්ධ නායකයින්ද ඉතින් ඉස්සරහට බලමු මොකක් වෙයිද කියලා. මේකින්ද මේ එකම පාස්තියක් කරන්න නැහනේ. දැන් ඔක එන මහින්ද රාජපක්ෂ කාලේ ඉඳලම තියෙනවනේ. මහින්ද රාජපක්ෂ ඉඳලම කාලේ ඉඳලම මේක ඔක තියෙනවා. ඒකල දැන් 2006 ඉඳලම මේ තියෙනවා මේ ඉතිහාසෙ මේක. බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන එකයි මේ 2006 ඉඳලම තියෙනවා. ඉතින් මේවා හරියට නිවැරදි කරලා මේ නිවැරදි කරන්න කියලා තමයි මම නම් කියන්නේ. ඒ කියන්නේ මම අදින්නේ මගේ ඩෝප් එක එක්ක වෙන තොර කට්ටියට මේ දැනගන්න පුළුවන් මේ මොකද්ද මේ කියන්නේ කියලා මේ සැබෑ ඔක්කොම තියෙන සෙල්ලිපි ඉඳලම පෙන්නන්න මේ තියෙනවා මේ ඉතිහාස සෙල්ලිපි පෙන්නන්න සෙල්ලිපි ඉඳලා දාන සෙල්ලිපි